මම මිනිමාරුවෙක් හැබැයි ඒක ලංකාවේ තහනම් වගේ ප්‍රශ්නයක් තමයි ඔයා මේ අහලා තියෙන්නේ කොල්ලෝ. ඉතින් මේ වගේ දෙයක් කියන්න ඔයා මේ කියන්නේ හරියට ඉගෙනගෙන නැතුව ඇති. ඉතින් ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි. අපි ඒ නිසා මේක හරියට දැන් ඉගෙන ගනිමු. පළවෙනි දේ තමයි black hat hacker කෙනෙක් විදිහට ඉගෙන ගන්න වෙනම ක්‍රමයක් නැහැ. මේ දෙගොල්ලම පාවිච්චි කරන්නේ එකම ටෙක්නික් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක කියන්නේ පඬිතුයන්ට සමහර විට black hat hacker කෙනෙක්ට දැනුම තියෙන පුළුවන් white hat hacker කෙනෙක්ට වඩා. මොකද එයා ඉගෙන ගත්ත මට්ටම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කියන හේතුව තමයි සමහර අය හිතාගෙන ඉන්නවා white hat hackers වලට වැඩිපුර දැනුමක් තියෙනවා නැත්නම් අඩු දැනුමක් තියෙනවා, black hat hackers වලට වැඩිපුර දැනුමක් තියෙනවා නැත්නම් අඩු දැනුමක් තියෙනවා කියලා වෙනම හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම කතන්දරයක් නෑ. ඒ අය ඉගෙන ගත්ත මට්ටම අනුව තමයි යාලගේ දැනුම වගේම යාලගේ හැකියාව තීරණය වෙන්නේ. ඒ නිසා දැන් ඔන්න මතක තියාගන්න black hat hacker කෙනෙක් විදිහට ඉගෙන ගන්න වෙනම ක්‍රමයක් නෑ. ඉතින් black hat hacker කෙනෙක් පාවිච්චි කරන ටෙක්නික්ස් වගේම යාගේ දැනුම white hat hacker කෙනෙක්ට තියෙන්නත් පුළුවන්. ඒ වගේම white hat hacker කෙනෙක්ගේ ටෙක්නික්ස් වගේම දැනුම black hat hacker කෙනෙක්ට තියෙන්නත් පුළුවන්. ඒ වගේම cyber security වලදී ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි offensive security, අනිත් එක තමයි defensive security. ඒ වගේම purple team කියලා කොටසකුත් තියෙනවා. ඉතින් offensive security එහෙම නැත්නම් red team කියලා කියන්නේ attackersලා. ඒ අය legal attackersලා එහෙම නැතු black hat hackersලා නෙවෙයි. ඊළඟට defensive security එහෙම නැත්නම් blue team කියලා කියන්නේ defendersලා, ආරක්ෂකයෝ. ඊළඟට මේ purple team කියලා කියන්නේ combination of both red and blue. ඒත් එක්කම කොල්ලෝ දැන් ඔයා මෙතන කියලා තියෙනවානේ මම black hat hacker කෙනෙක් විදිහට ඉගෙන ගත්තට ඇයි ඒක ලංකාවේ තහනම් කියලා. දැන් අපි බලමු ඇයි ඒක තහනම් කියලා. මුලින්ම අපි බලමුකෝ මේ දෙකේ වෙනස්කම මොනවද කියලා white hat වලයි black hat වලයි. ඉතින් white hat hackersලා යාලගේ skill එක භාවිතා කරන්නේ අවසර ඇතුව. එහෙම නැත්නම් permission ඇතුව. හැබැයි black hat hackersලා කිසිම permission එකක් අවසරයක් නැතුව තමයි එයාලගේ skill භාවිතා කරන්නේ. ඒ වගේම white hat hackersලා scope එකක් ඇතුලේ තමයි වැඩ කරන්නේ. හැබැයි black hat hackersලාට scope එකක් නැහැ. අනිත් දේ තමයි white hat hackersලා කරන හැම දෙයක්ම document කරනවා. හැබැයි black hat hackersලා ඒ දේවල් document කරන්නේ නැහැ. එයාලට ඒ දේවල් බාර දෙන්න ඕනේ නැති නිසා. ඉතින් ඒ වගේම white hat hackersලාට vulnerability එකක් හම්බුනාට පස්සේ ඒ දේවල් එයාලා report කරනවා. හැබැයි black hat hackersලා ඒවා report කරනව වෙනුවට එයාලා කරන්නේ ඒවා තමන්ගේ ප්‍රයෝජන සඳහා පාවිච්චි කරන එක. අනිත් දේ තමයි white hat hackers වැඩ කරන්නේ ඕගනයිසේෂන්ස් වෙන්න පුළුවන්, සිස්ටම්ස් වෙන්න පුළුවන්, ඒ වගේ ආරක්ෂාව සඳහා. හැබැයි black hat hackersලාගේ පරමාර්ථය තමයි ඕගනයිසේෂන්ස් වලට, සිස්ටම්ස් වලට ඩැමේජ් කරන එක, තොරතුරු ස්ටීල් කරන එක, එහෙම නැත්නම් හොරකම් කරන එක වගේ දේවල් තමයි එයාලගේ පරමාර්ථය. ඉතින් මේ වගේම මේක තව ටිකක් සරලව කිව්වොත් එහෙම black hat hackersලා කියලා කියන්නේ හරියට නිකන් තමන්ගේ කොට වැඩි කර ගැනීම සඳහා, තමන්ගේ සුභසිද්ධිය සඳහා වැඩ කරන hackersලා කණ්ඩායමක් කියලා අපට කියන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික මම දැන් මේ පැහැදිලි කරේ ඉතාමත් කෙටියෙන් සරලව. හැබැයි මීට වඩා දේවල් තියෙනවා අපිට මේ ගැන කතා කරන්න. ඒ වගේම white වගේම black විතරකුත් නෙමෙයි තව grey කියලා කණ්ඩායමකුත් ඉන්නවා. හැබැයි මෙයාලා ගැන මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ තව ටිකක් දික් වෙන නිසා. ඉතින් කොල්ලෝ දැන් ඔන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇයි මේ black hat නීති විරෝධී කියලා. ඔයා කියලා දිනවා මේක ලංකාවේ විතරක් නීති විරෝධී කියලා. හැබැයි නෑ. මේක මුළු ලෝකෙම නීති විරෝධී. තවත් සරලව කිව්වොත් එimhe අම්මගේ තාත්තගේ පවා තොරතුරු අනවසරෙන් බලනවා නම් ඒක නීති විරෝධී. බලනවා විතරක් නෙමෙයි ඩැමේජ් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මම මේකත්